ආයුබෝවන් තෙරුවන් සරණයි ලංකාවාසී ලෝකවාසී සියලුම ජනතාවට 2018 ඔක්තෝබර් 6 වෙනිදා ඉඳලා 2025 ඔක්තෝබර් 6 වෙනිදාට පුරා වර්ෂ 6ක් නිමිත්තෙන් අපි මේ රාජකාරිය කරන්න සූදානම් වෙන්නේ. මම නමින් සමීර වඩුගේ. බොහෝ දෙනෙක් දන්නවත් ඇති නොදන්නවත් ඇති. ඉතින් සියලු දෙනාටම අපගෙන් කෙරෙන්න ඕන සේවයක් තිබෙනවා. ඒ සේවය කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ජනතාවට අවබෝධ වෙන විදිහට මේ සියලු කරුණු දැනුවත් කරන්න තමයි හදන්නේ. විශේෂයෙන්ම අපි සූදානම් වෙන්නේ මේ ලෝකෝත්තර ධර්මය තුල රැඳෙමින් තමන්ගේ ජීවිතය අවබෝධය කරගෙන ජය ගන්න ආකාරය. සම්මුති ධර්මයයි ලෝකෝත්තර ධර්මයයි දෙක බෙදා වෙන් කරලා සමස්ත රටවැසියන්ට බෞද්ධ දර්ශනය තුල බෞද්ධ කියන්නේ මොකක්ද අවබෝධයෙන් සරණ ලබාගෙන ජීවිතයට තිබෙන සියලු කරදර බාධක වලින් ජය අරගන්න ක්‍රමවේදයක්. එතනදී ලෝකෝත්තර ධර්මයේ තුලදී දෙවියන්ගේ ආශිර්වාදය තිබෙනවා, දේව ශක්තියන් තිබෙනවා, විශ්වයේ සතර භූත ධාතුවේ ශක්තියන් තිබෙනවා. මේ සතර භූත ධාතුවේ ශක්තියන් වලින් ජනතාවට මොනවද ලබා ගන්න පුළුවන් දේවල්? ඒ ලබාගත යුතු ආකාරය කොහොමද? ඒක කරන්න ඕන වත්පිළිවෙත් මොනවද? අපි තමන් හැඩගැසෙන්න ඕන ආකාරය. එතකොට තමයි විශ්ව මාතාව සතුටු වෙන්නේ. ඒ විශ්ව මාතාවගෙන් යමක් ලැබෙන්නේ. කියන දේ අපි එකින් එකට ඉදිරියට විග්‍රහ කරන්නයි සූදානම් වෙන්නේ. හොඳයි අපේ රටවැසියන්ට කියන්නේ අපේ මේ ලෝකෝත්තර ධර්මය කියන්නේ ගැඹුරු විෂයක් වුණාට මේ සරණ තිබෙන්නේ තමා සතුවමයි. ඒ දහම තුල රැඳෙමින් සිටියොත් තමයි ගමනක් ගියොත් තමයි අපිට මේකේ පිහිටක් ලබා ගන්න පුළුවන්. සරණ කියන්නේ පිහිට නෙමෙයි සරණ කියන එක වෙන දෙයක්. පිහිට කියන එක තවත් දෙයක්. මේ දෙක ගලප ගන්න ඕනේ ජීවිතේට. දැන් අපි පොයේ දවසක ගත්තොත් වැඩසටහන් දකිනවා යම් නාලිකාවල් වල අද උදෑසන දැක්ක වැඩසටහනක් ඒ නාලිකාව මොනවද කියලා කියන්න උවමනා නැහැ. මම දකින්නේ වැරද්දක් නෙමෙයි අඩුපාඩුකමක් සපුරා ගැනීමටයි මම මේ උපදෙස් ටික දෙන්න සූදානම් වෙන්නේ. සීල සමාදන් වෙච්ච දසසිල් සමාදන් වෙච්ච උදවිය පහත් තලයක ඉන්නවා. ඊටාම විශිෂ්ට ග්‍රහණේ වික්ෂුන් වහන්සේ නමක් ආසනේ වැඩ ඉන්නවා. ඒත් එක්කම මාධ්‍යයේ නාලිකාවේ වැඩ කරන අපේ ගුරු බහතුන් දෙදෙනෙකුත් එක්කම තවත් ස්ත්‍රීන් පක්ෂයක් එතන ඉන්නවා. ඒතකොට ඒ අයත් මේ හිටියේ ඒ පුටු වෙල. එතකොට මේ දස ශික්ෂාපද සමාදන් වෙච්ච අයට වඩා උස් අසුනක සිටීමේ මොන හරි වැරද්දක් තිබෙනවද නැද්ද කියලා අපිට ඒක දැනගන්න ඒ වෙලේ තිබුණේ නැහැ. ඒක නිසා මම මේක ඉදිරිපත් කරනවා ජන සමාජයට සහ ස්වාමීන් වහන්සේලාට. ඒක නත් අවබෝධය කරලා දෙන්න නාලිකාවකින් කර යුත්තේ සියලු දරුවන්ගේ ඇස්පාදන එක හරි මාර්ගයට විනයගරුක සමාජයක් ගොඩනගන්නට. මෙන්න මේ ලෝකෝත්තර ධර්මය කියන එකේදී අකුසල් පෙරෙන්නේ කෙසේද? ඒවා අකුසල් භවට පත් නොවි අපි කුසල් බලය වඩා ගන්න කෙසේද කියන එක. ජීවිතේට ගොඩක් වැදගත් වෙන්නේ ඒකයි. ඉතින් ඒත් එක්කම තෙරුවන් සරණක් තේනවා ලෝකෝත්තර. සම්මුති තෙරුවන් සරණකුත් තිබෙනවා. සම්මුති තෙරුවන් සරණ තුල ඉඳගෙන අපිට ලෝකෝත්තර සුවය සොයන්න බෑ. ජන සමාජය දැනගන්න ඕනේ ලෝකෝත්තර සුවය ලබන්න ක්‍රමයක් තිබෙනවා ශාස්ත්‍රුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු. එතකොට දේශනා කරපු ලෝකෝත්තර සද්ධර්මය තෙරුවන් සරණ අවබෝධයෙන් සරණ ලබා ගන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ ශ්‍රී මුඛයෙන්. අපේ දැන් උදවිය අපිට කියලා දෙන්නේ තෙරුවන් සරණ යන්න කියලා. යන්නේ කොහෙද කියන එක දැනගන්න ඕනේ. මේක යන්න නෙමෙයි තේන්නේ පින්වතුනි ලබා ගන්න තියෙන්නේ. Tamanට සරණ ලබා ගන්න. Tamanගේ සරණ Taman ළඟ තිබෙන්නේ. තථාගත ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ බුදු සරණ කියලා කියන්නේ මිනිස්සෙකුට බුද්ධිය අවශ්‍යයි. බුද්ධියෙන් කටයුතු කරන්නා බුදු සරණ ලබා ගත්තා කියලා. බුද්ධිය අවබෝධයට හරවගෙන හොඳ නරක බෙදාවෙන් කරගෙන ක්‍රියාත්මක කිරීම. එතකොට හොඳ කරනවා නම් අපි දන්නවා හොඳ ප්‍රතිඵල ඉදිරියේ එන්නේ. නරක කරොත් නරක ප්‍රතිඵලයි ලැබෙන්නේ කියලා. මේකට තමයි බුද්ධිවන්තයා කියලා කියන්නේ. බුද්ධිවන්තයන්ටයි මාගේ ශ්‍රී සද්ධර්මය කියලා දේශනා කරේ ඒ නිසා. මෝඩෙන්ට නව ප්‍රඥාවන්තින්ටයි කියලා කිව්වෙත් ඒ නිසාමයි. එහෙනම් මේ සරණ තිබෙන්නේ තමා සතුවමයි. බුද්ධිය සරණ ලබා ගත්තාම මේ පුජ්‍යලයා බුදු සරණ ලබා ගන්න තියෙනවා. දෙවෙනි කාරණාව ධර්මයේ සරණ. ධර්මය කියන්නේ විනයට. විනය තිබෙන්න ඕනේ පිරිත් පොතේවත් බණ පොතේවත් නෙමෙයි තමා සතුව. ශාස්ත්‍රුන් වහන්සේ එහෙමයි දේශනා කරන්නේ. උන්වහන්සේ බුදු වෙලා විනයකරක සමාජයක් බිහි කළේ. දසරාජ ධර්මයක් දේශනා කළේ. රාජ්‍ය පාලකයට රාජ්‍ය පාලනය කරන ආකාරය කියලා දුන්නේ. විනයකරක සමාජයක් හදාගන්නේ කෙසේද කියලා. ඒ නිසා මේ ධර්මය දැකපු කෙනෙක්, ධර්මය හඳුනගත්ත කෙනෙක් ළඟ
විනයගරුකයි ඔහු තැනට සුදුසු පරිදි තමයි ක්‍රියා කරන්නේ. වැරදි කරනවා නොවෙනවද කියලා ඔහු සතුව තියෙන දෙයක්. ඔහු දන්නවා මේ වැරද්දක්. මේක නිවැරද්දක්. ඒකයි ධර්මය දකපු කෙනෙක් ඉන්නවා නම් හඳුනාගත්ත කෙනෙක් ඉන්නවා නම් සාරණ ලබාගත්ත කෙනෙක් ඉන්නවා නම් හරි ලේසි ඔයගලට තේරුම් ගන්න පුළුවන් විනයගරුක පුජ්‍යලයක්. එතකොට මේ විනය තිබෙන්න ඕනේ පිරිත් පොතේවත් ධර්ම පුස්තක පොත්වලවත් නෙමෙයි තමා සතුවයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා මේ ධර්මය ඔබට ප්‍රයෝජනයක් කරගන්න කියලා ජීවිතේට. ඒතර මේ ලෞකික ජීවිතයේ ඉඳගෙනත් ධර්මයේ හැසිරෙමින් ජීවත් වෙන්න පුළුවන් ක්‍රමවේදයන් තමයි කියලා දීලා තියෙන්නේ. මේ සරණ තුනම ඔබ ළඟම තියෙන බවයි මම මේ කියලා දෙන්නේ. කොහෙවත් දුවන්නවත් සිල් රෙදි පොරව ගන්නවත් යන්න දෙයක් නැහැ. සංඝ සරණ තමයි තුන්වෙනියට තිබෙන්නේ. සංඝ කියන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ අංග ගැන. අංග කියන්නේ ඇස කන නාසය දිව ශරීරයේ ඉන්ද්‍රයන් පහක් ගැන. ඔය පසේ බුදුවරයෙක් කියන්නේ ඒ නිසාමයි. පහ අවබෝධ කරගත්ත බුදුවරයෙක්. එතකොට මේ සංඝ කියනකොට සිව්වණක් පිරිසටයි මේ ධර්මයේ දේශනා කරේ. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. එතකොට සංඝ රත්නයේ උපාසක උපාසිකාවන්ටත් තිබිය යුතුයි. දැන් එහෙම එකක් නෙමෙයි හඳුන්වලා දීලා තිබෙන්නේ. භික්ෂුන් වහන්සේ තමයි සංඝ රත්නය කියලා අපි හඳුන්වලා තියෙන්නේ. දාන්නේ අපට කියලා දීලා තියෙන්නේ. එතකොට මේ ලෝකෝත්තර ධර්මයේ තුල එහෙම එකක් නැහැ. සංඝ කියන්නේ සුවපත් වූ අංග ඇති තැනැත්තා. අසකන නාසය දිව ශරීරයේ ඉන්ද්‍රයන් පහ දමනය කරන් සුවපත් කරගෙන නම් ඔහු සංඝ භවටපත් වෙනවා කියලා කියනවා. ගිහි පැවිදි ભેදයක් නැහැ එතන. ඒකයි ලෝකෝත්තර ධර්මයේ තිබෙන ගැඹුරුතාවය සහ ඒක ළඟම තියාගෙන තමයි අපි මේ අතරමං වෙලා සම්මුති ධර්මයක් එක ගමන් කරන්නේ. ඒ නිසා අපිටත් සහ රටටත් අන්සත්වයටත් මේක හරි හිරයරයක් හදරයක් කියලා තමයි මම දකින්නේ. ඒ ගැන තමයි අද අවබෝධය කරලා ඉදිරියටත් ඒක රාජකාරී ටික හොඳටම පහදලා දෙන්න තමයි අපි සූදානම් වෙන්නේ. දැන් ඊළඟට අපි බලමු මේ තෙරුවන් සරණ දැන් හඳුන්වලා දුන්නා ලෝකෝත්තර ධර්මයේ ඔබ සරණ ඔබ තමක තියෙන්නේ කියලා. මේකෙන් අපි පිහිට ලබා ගන්නේ කොහොමද? එතකොට මේ පුජ්‍යලයා බුද්ධියෙන් කටයුතු කරලා විනයගරුකව දකින රූපය කරා යන්නේ නැතුව ඇසෙන ශබ්දය කරා යන්නේ නැතුව තමන්ගේ ජීවිතය අවබෝධය කරගෙන යනකොට මේ ස්වභාව ධර්මයේ දකින්න ඒ පුජ්‍යලයා ගැන. අර කියවනක් තියෙනවා සග්දෙවිඳුගේ පුත්‍රයා සිල්වන්තෙන්ට වඳිනවා කියලා. ඒ කියන්නේ කියමනක් ඒක. ඒක තමයි මේ පුජ්‍යලයා හරියට විනයගරුක සමාජයක හැදෙනකොට ඔහුට ස්වභාව ධර්මයෙන් ආශිර්වාදයක් ලැබෙනවා. ඒ ආශිර්වාදය තුල ඔහු යම්කිසි මාර්ගයකට අවතීර්ණ වෙනවා. ඒක ධනයෙන් බලයෙන් වෙන්න පුළුවන්. මේ ආකාරයෙන් අපි gedara ඉඳන්ම මේ කටයුතු සිදු කරගන්න පුළුවන්නේ. තමන්ගේ බුදුන් වහන්සේ ස්ථානයක් තිබෙනවා. ඒ බුදුන් වහන්සේන ස්ථානයේදීම අපි අවබෝධය කරගෙන මා ළඟමයි මේ සරණ තිබිලා තිබෙන්නේ. මම දැනුවත් වෙලා නැහැ. ඉතින් ඒ නිසා මම අද මේ සරණ ලබා ගත්තා. මගේ ළඟ තියෙන සරණ තුනක් තමයි මේ උතුම් රත්න තුනක් බවටපත් වෙන්නේ. එතකොට මේ සරණ තුන මා ළඟ තිබෙනවා නම් මට මේ සරණ මට ලැබේවා. මගේ මේ ප්‍රාර්ථනා ඉටු වේවා කියලා අදිෂ්ඨාන කරගෙන බුදුන් සරණ වැඳලා කටයුතු කරලා පන්සිල් සමාදන් වීම ඔබ සතු දෙයක්. සීල් රකින්නවද නැද්ද කියන එකත් ඔබලා සතු දෙයක්. මෙතන කතා කරන්නේ සීලයක් ගැන නෙමෙයි, තෙරුවන් සරණක් ගැන පමණයි. මෙන්න මේ තෙරුවන් සරණ ළඟම තියෙනවා නිවන් මඟ. ඒකේ පැහැදිලි අසකරණාසය දිව ශරීරයේ ඉන්ද්‍රියන් দমনය කරනකොට මොකද වෙන්නේ කියලා ওই ජනතාවට. ඒතකොට තමයි ඒක තමයි නිවීමේ මාර්ගය. එහෙනම් මේ සරණ ඔබ ළඟ තියෙනවා නම් මේකෙන් ප්‍රයෝජනය අරගන්න. මෙතෙක් කල් ඇහුවේ නැතිනම් අසා තිබුණේ නැතිනම් මෙන්න මේ ධර්මාශෝක අධිරාජ්‍යහා විසින් දේවානම්පියතිස්ස මහා නිරිඳුන්ට රන්පතක ලියලා එවනවා ලෝකෝත්තර තෙරුවන් සරණ ලබා ගන්නට මා තෙරුවන් සරණ ලබාගෙන ඉන්නේ කියලා. ඊට පස්සුව තමයි ඒ පණවිඩය ආවෙන් පස්සේ යම්කිසි පොයේ දවසක මිහිඳු හරියතුන් වහන්සේ වැඩම කරලා ඒ තෙරුවන් සරණයි ගැන කියලා දෙන්නේ. එතකොට තමයි රජතුමාට අවබෝධය වෙන්නේ. ඒ තෙරුවන් සරණ අරියතුන් වහන්සේ මිහිඳු හරියතුන් වහන්සේ දේශනා කරද්දී රජතුමාට අවබෝධය වෙනවා. අවබෝධ වුණාම රජතුමා තීරණය කරනවා මට විතරක් අවබෝධය වෙලා මදි මම සමස්ත රටවැසියන්ට මේ දෙන්න ඕනේ. එහෙනම් ධාර්මිෂ්ඨ රජයක් පාලනය කරන්න ඕනේ. ධාර්මිෂ්ඨ රටක් විහි කරන්න ඕනේ කියලා ඒ ආකාරයෙන්ම ඒ කියූ පරිදි අරියතුන් වහන්සේගේ දේශනාව පිළි අරගෙන රටවැසියන්ට ඉතා ඉක්මනින් හැකි ඉක්මනින්ම ධර්මයේ දේශනා කරලා ධර්ම රාජ්‍යයක් බවට පත් කරගන්නවා. ඊට පස්සේ සම්පෝෂිත රටක් බවට පත් වෙනවා. එතනදී සිදු වෙන්නේ ඒකයි. ඉතින් ඒ නිසා මෙන්න මේ ලෝකෝත්තර ධර්මය කියන්නේ තථාගතයන් වහන්සේගේ නිර්මල වූ සත්‍ය ධර්මයක්. ඒක ස්වභාව ධර්මයක්. සතර බුත ධාතුවත් එක්කම තියෙන දෙයක්. එහෙනම් අපේ ජීවිතය අපි උප්පත්තිය ලබන්නේ සතර බුත ධාතුවෙන්.
අපි මියැදෙන්නේ සතර භූත ධාතුවෙන්. අපේ ජීවිතය ගත කරන්න තියෙන්නේ සතර භූත ධාතුවත් එක්කමයි කියන එක මේ කතා බහේදී අපි තේරුම් කරලා දෙන්නේ. විග්‍රහය කරන්නේ. ඒක සරලව ඔබට හොඳටම ඥාණයට ප්‍රඥාවට පැහැදිලි වෙන ආකාරයයි මා කියලා දුන්නේ. තව මොන හරි නොදැරෙන දෙයක් තියෙනවා නම් මාගේ දුරකථන අංකයක් සඳහන් කරනවා. එයින් ලබා ගන්න පුළුවන් ඊතුරු කාරණා ටික හමු වීමට කවුරු හරි සිටිනවා නම් ඒ සඳහාත් අපි දැනුවත් ඕනම සාකච්ඡාවකට සංවාදයකට පැමිණෙන්න පුළුවනීමය කිසිම ભેදයක් නැහැ. විවෘතයි ලෝකෝත්තර සත්‍ය ධර්මය.